ඔබ දන්නවා මේ වෙද්දී ඉතාලිය තුලට නීත්‍යානුකූල නොවන මාර්ග ඔස්සේ බොහෝ දෙනෙක් පැමිණෙමින් සිටිනවා. මේ එන පිරිස ඉතාලිය තුල රැකියා කිරීම එහෙම නැත්නම් ඉතාලිය තුල රැඳී සිටීම සඳහා සරණාගතභාවය අයදුම් කරන්න යොමු වෙලා තියෙනවා. ඉතින් මේ සරණාගතභාවය එහෙම නැත්නම් රිෆියුජි ඉල්ලුම් කරන කෙනෙකුට ආදුවේ කියන්නේ ඉතාමත් වැදගත් විභාගයක්. අද දවසේදී අපි සූදානම් මේ පිළිබඳව කතා කරන්න. ඔබ දන්නවා ඉතාලිය තුල මේ වෙද්දී ඉතාමත් කතාබහට ලක්වන විශ්වාසනීය ඒ වගේම නිත්‍යානුකූලව මේ ආදුවේ සහ බී උණු කිනි විභාග පවත්වන ආයතනයක් තමයි සිලෝන් පොයින්ට් කියන්නේ. ඉතින් සිලෝන් පොයින්ට් ආයතනයේ අධ්‍යක්ෂතුමන් අද දවසේදී අපත් සමග මේ කතාබහට එකතු වෙනවා. සමන් රන්දනී මහත්මයා අයිබෝවන්. සමන් මහත්මයා අපි මුලින්ම කතා කරමු මේ රිෆියුජි අයදුම් කරලා තියෙන කෙනෙකුට ආදුවේ කියන විභාගය වැදගත් වෙන්නේ කොහොමද කියන කාරණාව. ඔව් ඇත්තටම රිෆියුජි එහෙම නැත්නම් සරණාගතභාවය ඇප්ලයි කරන්න ඉතාම වැදගත්ම සාධකයක් තමයි ආදුවේ විභාගය. ඒ වගේම රැකියා කොන්ත්‍රාත් එකක්, ඒ වගේම සනිටාරිය හදාගන්න එක, එතකොට රෙසිඩන්ස් ඇප්ලයි කරලා ඩෙන්ටිටි හදාගන්න එක ඉතාම වැදගත්. මොකද අපි රජයට පෙන්වන්න ඕන, උසාවියට පෙන්වන්න ඕන අපි ඇත්තටම ඉතාලියේ නිත්‍යානුකූලව ජීවත් වෙන්න පුළුවන් හැකියාවක් අපිට තියෙනවා කියලා අපි ඔප්පු කරන්න ඕන, විශේෂයෙන් භාෂාව සම්බන්ධව. ඒ භාෂාවට අනුකූල දෙයක් තමයි මේ ආදුවේ විභාගය. ඒක අපි ඊටාම සාධාරණ මිලකට හොඳට ඒ කියන්නේ නිත්‍යානුකූල 100%ක් නිත්‍යානුකූලව ඊටා පහසුවෙන් කරලා දෙන්න අපිට පුළුවන්කම තියෙනවා. ඔව් එතකොට සමන් මහත්මයා අපි මතක් කරමු දැන් රිෆියුජි අයදුම් කරලා තියෙන කෙනෙක් ආදුවේ විභාගයට පෙනී සිටීමට බලාපොරොත්තු වෙනවා නම් ඔබේ ආයතනය මගින් ඊළඟට විභාගය පවත්වන්නේ කොයි කාලෙද කියන කාරණාව. ඔව් අපි දැන් මේ සූදානම් කරගෙන යනවා ජනවාරි 2026 ජනවාරි 20 වෙනි දිනට ආදුවේ සහ බී වුණෝ. ඒ කියන්නේ චිත්ත දිනාංශය එහෙම නැත්නම් පුරවැසි භාවය එහෙම නැත්නම් කාර්තස් ජෝර්න් එක ඇප්ලයි කරන්න ආදුවේ විභාගය සූදානම් කරන් යනවා. ඇත්තටම ගොඩාක් දෙනෙක්ගේ ලොකු විශ්වාසයක් අපි දිනාගෙන තියෙනවා. ඒ හින්දා අපි දැන් ඇවිල්ලා ගොඩක් අය අපිත් එක්ක රෙජිස්ටර් වෙනවා. ඉතින් අපි සූදානම් වෙනවා ජනවාරි 20 එම විභාගය පවත්වන්න. ඉතින් මම ගොඩක් ආරාධනා කරනවා කතානියා, මෙසීනා, තවර්මීනා ඒ වගේ හැම සිටිහෙකින්ම පැලෑර්මෝ මේකට සහභාගී වෙන්න පුළුවන්. මෙතෙන්ට ඇවිල්ලා හෝ අපිට ටෙලිෆෝන් මාර්ගයෙන් අප සම්බන්ධ කරගෙන මේකට රෙජිස්ටර් වෙන්න පුළුවන්. ජනවාරි 20 තමයි අපේ විභාග දිනේ පැවැත්වෙන්නේ. ඔව් සිසිලියේ ඉන්න ඕනම කෙනෙකුට ඔබට අවස්ථාව තියෙනවා ජනවාරි 20 සිලෝන් පොයින්ට් ආයතනය මගින් පවත්වන ආදුවේ විභාගය සඳහා පෙනී සිටින්නට. අපි මතක් කරමු දුරකථන අංකයක් ඔබව සම්බන්ධ කරගන්නට පුළුවන්. ඔව් අපේ දුරකථන අංකය 352යි 025යි 03යි 03. එහෙමත් නැත්නම් තවත් නම්බරයක් තියෙනවා අපේ 351යි 66යි 20යි 125. ඔය ෆෝන් නම්බර් දෙකෙන් කෝකට කතා කරත් ඔබට අපව සම්බන්ධ කරගන්න පුළුවන්. ඔව් රිෆියුජි අයදුම් කරලා තියෙන කෙනෙකුට මම හිතන්නේ සමන් මහත්මයා කිව්වා වගේ ආදුවේ කියන විභාගය ඉතාමත් වැදගත් විභාගයක්. ඔබේ සාර්ථකත්වය ලබා ගන්නට ඉතින් ඔබට අවස්ථාව තියෙනවා සිලෝන් පොයින්ට් ආයතනය හා සම්බන්ධ වෙලා මේ ආදුවේ විභාගය සඳහා පෙනී සිටින්නට. ඔව් අපිට මට තවත් කියන්න තියෙනවා අපි ගාව හොඳ දක්ෂ නීතිඥවරු ඉන්නවා මේ හා සම්බන්ධ වෙලා වැඩ කරන්න. අපේ දැනුමත් උපයෝගී කරගෙන හොඳ මාර්ගයකට හොඳ කොහොමද රිෆියුජි ඇප්ලයි කරලා කොමිසියෝන් එකට එහෙම නැත්නම් උසාවියට ඒ දේවල් වලට කොහොමද අපි මුහුණ දිය යුත්තේ කියලා ලොකු පුහුණුවක් එක්ක ඒ දේවල් වලට මුහුණ දෙන්න අපි ඔබව හැඩ ගස්සන්න පුළුවන්. අනිවාර්යයි. ඉතින් මේ ආදුවේ විභාගය කරන්න ඕන. ඊට පස්සේ රැකියා කොන්ත්‍රාත් එකක්, හොස්පිටි වගේ දේවල් අපිට පුළුවන් ආකාරයට අපිට ලබලා දීලා ඔබ හැඩගස්වන්න පුළුවන්. ඒ දෙයකට සූදානම් කරන්න පුළුවන්. අනිවාර්යයෙන්ම අපි ශ්‍රී ලාංකිකයෝ හැමෝම මේ රටේ නිත්‍යානුකූල වෙලා ඔබගේ රැකියා කරගෙන ඔබගේ අනිත් අඩුපාඩු හදාගෙන ජීවත් වෙනවා නම් තමයි අපිත් කැමැත්ත, අපේ ජයග්‍රහණය.
එතකොට සමන් මහත්මයා අප මතක් කරමු මොනවද තව මේ ශ්‍රී ලාංකිකයන් වෙනුවෙන් ඔබේ ආයතනය මගින් ලබා දෙන සේවාවන් කියලා? ඔව් අපි මේ ආයතනයෙන් ලබා දෙනවා permissive sojourn रिन्यू කරන ඒවා, කාර්තා sojourn रिन्यू කරන ඒවා, චිත්ත දිනාංශ ඇප්ලයි කරන ඒවා, ඒ වගේම දැන් රිපූජි දාලා ඉන්න අයට ලොකු ගැටලුවක් වෙලා තියෙනවා. තේසර සනිටාරිය හදාගන්න එක අපිට සුදු කොලේ එහෙමත් නැත්නම් පළමුව හම්බෙන ඒවත් දවසට පැන්නන් පස්සේ අපිට පුළුවන්කම තියෙනවා තේසර සනිටාරිය එක පවා හදලා දෙන්න. ඉතින් ඊට පස්සේ අපිට පුළුවන් උදව් කරන්න රෙසිඩන්ස් දාන්න ඩෙන්ටිටි ලබා ගන්න. ඒ හැම දෙයකටම අපි ගාවත් රැඳී හිටියොත්, අපි පළෝ කරුවොත්, අපි එක රැඳිලා හිටියොත් අපිට පුළුවන් ඔබට අවශ්‍ය හැම ලියකිවිල්ලක්ම හදාගන්න. ඒ වගේම අපි මේ ආයතන තුලින් මුදල් යැවීම, මනි ට්‍රාන්ස්ෆර් ඒ වගේ දේවලුත් කරනවා. මේ ඊටම වැඩි අගයක් තියෙන විදිහට වලුතයක එහෙම නැත්නම් හොඳ රේට් එකක් කියන්න පුළුවන්. මෙම ආයතනෙන් අපි මුදල් යවන සම්බන්ධවත් කරගෙන යනවා. ඊට අමතරව රිපූජි ආයුධම් කරලා තියෙන අයට හොඳ ආරංචියක් අපිට පුළුවන් තේසර සනිටාරිය එක වගේම බැංකු ගිණුම් විවෘත කිරීමට අපි දැන් වැඩ කටයුතු දාගෙන යනවා. ඉදිරියේදී අපි මේ වගේ දේවලුත් කරන්න බලාපොරොත්තු වෙනවා. අපිත් එක්ක සම්බන්ධ වෙන්න. තවත් කියන්න ඕන අපි අනිවාර්යයෙන්ම ලෝකේ හැම රටකටම යන්න පුළුවන් එයා ටිකට් අප තුලින් කරගන්න පුළුවන් ඊටාම සාධාරණ මිලකට. ඒ වගේම ඊසේක ලබන අවුරුද්දේ ජනවාරි ඉඳලා හැම කෙනෙක්ම ඊසේක හදනවා. මෙම ආයතන තුලින් අපි ඊටාම උවමනාවෙන් මේ වැඩිත් කරලා දෙන්න බාර ගන්නවා ලබන ජනවාරි ඉඳලා. එතකොට සමන් මහත්මයා රිපියුජි අයදුම් කරන කෙනෙකුට ඔබේ ආයතනය මගින් ලබා දෙන සේවාව කුමක්ද? ඔව් අපේ ඇත්තටම ලොකු එක්ස්පීරියන්ස් එකක් තියෙනවා අපිට රිපියුජි ඇප්ලයි කිරීම සම්බන්ධව. ගොඩාක් අපේ ශ්‍රී ලාංකිකයෝ අනුදැනුමක් නැතුව රිපියුජි ඇප්ලයි කරලා 95%ක්ම වෙන්නේ රිපියුස් වෙනවා, රිජෙක්ට් වෙනවා. ඒකට හේතුව තමයි රටේ තියෙන ණය ගන්න දෙනුව එහෙමත් නැත්නම් ගෙවල් දොරවල් නැහැ, ආර්ථික ප්‍රශ්න කිව්වට කවදාකවත් මෙම රටේවත් මුළු ලෝකේ කොහෙවත් රිපියුජි හම්බෙන්නේ නැහැ. ඒකට හොඳ ශක්තිමත් කතාවස්තුවක් ගොඩනගා ගන්න ඕන. ඒ කතාවස්තුව මෙතෙන්ට මේ ආයතනයට આવොත් අපිට පුළුවන් ඔබට මඟ පෙන්වීමක් කරන්න මෙම රිපියුජි ඇප්ලයි කරන්න කලින්, කුස්තුරකට යන්න කලින්, එහෙමත් නැත්නම් කොමිසමට යන්න කලින් අපිව හම්බුනොත්, අපිව මුණ ගැහුනොත් අපිට පුළුවන් ඔබව හැඩගස්සන්න, ඔබට හොඳ කතාවස්තුවක් ගොඩනගන්න, ඔබට ඇයි ශ්‍රී ලංකාවට යන්න බැරි ඒ වගේ කතාවස්තුවක් ගොඩනගලා මෙහි රිපියුජි ඇප්ලයි කරන්න කියලා හොඳ කතාවස්තුවක් ගොඩනගන්න මේ ආයතනට આવොත් අපිට පුළුවන් ඔබට උදව් කරන්න. හොඳයි. එතකොට අපි කියමු දැන් රිපියුජි අයදුම් කරපු කෙනෙක් සමහර විට රිජෙක්ට් වෙනවා. එහෙම රිජෙක්ට් වුණ කෙනෙකුට මොන වගේ අවස්ථාවක්ද නැවත ලබා ගන්න පුළුවන්? ඔව්, රිපියුජි ඇප්ලයි කරලා කොමිෂන් එකෙන් රිජෙක්ට් වෙන කෙනෙකුට දවස් 15ක් ඇතුළත නැවත ඇපිල් කරන්න ඕන. ඒ ඇපිල් කරපුවාම ඉතින් අවුරුද්දක් දෙයක් යනවා උසාවි දිනයක් ලැබෙන්න. ඒ දිනේට යද්දී හෝ කෙනෙක් මේ සර්ටිෆිකේට් එක එහෙම නැත්නම් ආදුවේ විභාගය කරලා නොතිබුණොත් එම සර්ටිෆිකේට් එක එහෙම නැත්නම් ඒ සහතිකයත් ගොඩාක් වැදගත් වෙනවා. ඒ වගේම කාර්තා ඉඩෙන්ටිටා, එතකොට කොන්ත්‍රාත්තු දී ලවෝරෝ, රැකියා මේකක් ඒ වගේ කරන්න පුළුවන් ඇපිල් කරලා. ඉතින් හොඳ විදිහට ඒකට මුහුණ දුන්නොත් ජයග්‍රහණය කරන්න අමාරු වෙන්නේ නැහැ. හොඳයි. එතකොට සමන් මහත්මයා බොහෝ දෙනෙක් බලන් ඉන්නවා 2026 වසරේ සනතෝරියා නීතියක් එයි කියලා. ඉතින් ඇත්තටම 2026 වෙද්දී සනතෝරියා නීතියක් එයිද? මම හිතන්නේ, මම එහෙම කියන්න කැමතිත් නැහැ. 2012 සනතෝරියා කාවට පස්සේ දෙවනි වතාව මේ ආවේ සනතෝරියා එකක් 2020. ඒ කියන්නේ අවුරුදු 8කට පස්සේ. දැන් තියෙන මේ ආණ්ඩු විරෝධය, ඉතාලි මිනිසුන්ගේ තියෙන විරෝධයත් එක්ක මම හිතන්නේ ගොඩාක් දුරට හිතන පේන මානිකවත් එහෙම දෙයක් ගැන සාකච්ඡාවක් වෙන්නේ නැහැ. ඉතින් අපි මේ ශ්‍රී ලාංකිකයට රිපියුජි ඉල්ලා තියෙන අයට දැනුවත් කරන්නේ ඔබ දැන් රිපියුජි ඉල්ලා තියෙන තැනින් ගොඩ එන්න බලන්න. මොකද කොහොම හරි ඒක ගොඩ දාගත්තොත්, එහෙම නැත්නම් මේ කේස් එක අපිට පුළුවන් වුණොත් ගොඩ දාගන්න, ඊට පස්සේ තමුන්ගේ දෙමව්පියන් ගෙන්න ගන්න පුළුවන්, දූ දරුවන් ගෙන්න ගන්න පුළුවන්, වයිෆ් ගෙන්න ගන්න පුළුවන්. ඒ වගේ ගොඩක්. අනික කේස් එක ගොඩ දාගත්තොත් අවුරුදු 5කින් අනිවාර්යයෙන්ම සිටිසන් වලට
යන්න පුළුවන්. හොඳයි. ඉතින් අද මේ වැඩසටහන ඉතාමත් වැදගත් කරුණු කීපයක් අපි කතා කරා. විශේෂයෙන්ම රිපුජි අයදුම් කරලා තියෙන කෙනෙකුට ආදුවේ විභාගය ඉතාමත් වැදගත් විභාගයක් කියලා සමන් මහත්මයා සඳහන් කරා. ඉතින් ඔබට අවස්ථාව තියෙනවා සිලෝන් පොයින්ට් ආයතනය සමග එකතු වෙලා ආදුවේ කියන විභාගය විශේෂයෙන්ම රිපුජි අයදුම් කරලා තියෙන කෙනෙකුට ආදුවේ කියන විභාගය සඳහා පෙනී සිට තමන්ගේ ඒ කාරණා ඉෂ්ට සිද්ධ කරගන්නට අවස්ථාව තියෙනවා. ඉතින් අපි මතක් කරන්නම් සිලෝන් පොයින්ට් ආයතනයේ දුරකථන අංකය 352 025 003 03. ඒ වගේම 351 66 20 125 කියන දුරකථන අංකය දෙක ඔස්සේ ඔබට පුළුවන් සිලෝන් පොයින්ට් ආයතනය සමග සම්බන්ධ වෙලා මේ ආදුවේ විභාගය සඳහා ඉල්ලුම් කරන්නට, ඒ වගේම රිපුජි අදුම් කරන්නට බලාපොරොත්තු වෙමින් ඉන්න කෙනෙකුට යම්කිසි ගැටලු හා ඒ ගැන තොරතුරු දැනගන්නටත් මේ සිලෝන් පොයින්ට් ආයතනය සමග එකතු වුණොත් ඔබට හැකියාව ලැබෙනවා. ඉතින් බොහොම ස්තුතිවන්ත වෙනවා අද දවසේදී බොහොම ස්තුතියි ඔබතුමීට. සමන් රන්දිනී මහත්මයා මේ කතා බහට එකතු වුණා. ඉතින් අපි නැවතත් මෙවැනි වැඩසටහනකින් ඔබ හමු වීම බලාපොරොත්තු වෙමින් අද ඔබෙන් සමුගන්නවා. ස්තුතියි.